ඔබට මතකද අපි ඇදුනුවේ ගුරු පාර අතීතයේ අපි ඇදුනුවේ ගුරු පාර ඔබට මතක නැද්ද ගුරු පාර පාසලේ සිට බස් නැවතුම් පොළට අපි ඇදුනුවේ ගුරු පාර ඔබ හා මා පළමුව හමු ඒ ගුරු පාර ඔබ ආයේ හමුවන්නේ නෑ කියලා මා දන්නවා අතීතයේ අප හා ගුරු පාරේ මතකයන් අතහැරලා ගිය බව දන්නවා ආයේ නැති බව නම් මම හරියටම දන්නවා ඔබ එදා වෙන කෙනෙකු හා සමගින් ගිය බව මම දන්නවා අතීතයේ අපි ඇදුනුවේ ගුරු පාර ඔබට මතක නැද්ද ගුරු පාර පාසලේ සිට බස් නැවතුම් පොළට අපි ඇදුනුවේ ගුරු පාර ඔබට මතකද ඇහැල මාසයට ඇහැල මල් වලින් පිරුණේ ගුරු පාර ඇහැල මාසේ පිපෙන ඇහැල මලකටම ඔබ සම කළා ඒ වුණත් ඔබ වෙන කෙනෙකුගේ වෙයි කියා සිතුවේ නෑ මෙමා ඇහැල මාසේ ඇහැල මල් පිපිලා තියෙනවා නමුත් මේ පාරේ කෙනෙක් අඩුයියේ ඔබයි ප්‍රේමියේ අතීතයේ අපි ඇදුනුවේ ගුරු පාර ඔබට මතක නැද්ද ගුරු පාර මතකද ඒ දවස අපි දෙදෙනා හමුුනේ ගුරු පාරේ මට නම් අද වගේ මතකයි ඒ දවස අපි හමුුනේ ඒ ගුරු පාරේ මට ඔබ නම් හමුුනේ නෑ ඒ ගුරු පාරේ ඔබ කෙසේද අමතක කළේ අපේ මතකයන් ඒ ගුරු පාරේ බොරු බලාපොරොත්තු නැවතත් ඔබ මට දෙනවා ඒ වුණත් මා රැවටෙන්නේ නෑ ඒ වුණත් මගේ සිත චලිත වෙලා ඔබ දුන්නු බලාපොරොත්තු නිසා වෙන කෙනෙකුටවත් සිත යන්නේ නැති වෙලා ඇයි තවමත් මට බලාපොරොත්තු දෙන්නේ කියලා මා ඔබගෙන් අසනවා ඔබ වෙන කෙනෙකුට අයිති වුණා නම් මට අවසර දෙන්න ඔබගෙන් සමුවෙරන් යන්නට ආයෙත් අපි හමුවන්නේ මිතුරන් ලෙසයි එසේනම් අවසරයි මම සමුවරන් යන්නට ඔබේ ලවෙන් අතීතයේ අපි ඇදුනුවේ ගුරු පාර ඔබට මතක නැද්ද ගුරු පාර පාසලේ සිට බස් නැවතුම් පොළට අපි ඇදුනුවේ ගුරු පාර ආයෙමත් හමුවන්නේ නෑ මගේ පළමු ප්‍රේමේ ඉස්තන් කවදාවත් පිරෙන්නේ නෑ
සතුටින් වෙන කෙනෙකුගේ වෙලා ඉන්න